හරි අපි දැන් යුසර් කෙනෙක්ව රෙජිස්ටර් කරා. ඊට පස්සේ අපි හදමු දැන් යුසර් කෙනෙක් ලොග් වෙන්න. යුසර් කෙනෙක් කොහොමද අපි ලොග් කර මේ යුසර් කෙනෙක්ගේ ලොගින් එකේ කන්ට්‍රෝල් එක අපි හදමු. යුසර් කන්ට්‍රෝල් එකකට ගිහිල්ලා හදනවා මෙතන ෆන්ක්ෂන් එකක් ලියනවා. මෙතන ෆන්ක්ෂන් එකක් ලියනවා. ෆන්ක්ෂන් එක ලියනවා. කමෙන්ට් එකක් දාගන්නවා ඉස්සෙල්ලා. කමෙන්ට් එකක් දාගන්නවා. controller handle user login එක හදන්න. ඊට පස්සේ const කියලා දාලා login user කියලා ෆන්ක්ෂන් එක variable එකක් assign කරලා ෆන්ක්ෂන් එකක් ලියනවා. async c විදියට async c ෆන්ක්ෂන් එකක් ලියනවා. arrow ෆන්ක්ෂන් එකක් request address. ඊට පස්සේ මෙතන දානවා අපි try catch block එකක් නේ. try එකේ ලියනවා අපි කියනවා const කියනවා request body එකෙන් email එකයි password එකයි ගන්න කියලා කියනවා. request body එකෙන් කියලා කියන්නේ log වෙනකොට එවන request එකේ තියෙන request එකේ body එක තියෙනවානේ. ඒකෙන් email එකයි password එකයි මේ distract කරලා ගන්න කියලා කියනවා. ඊට පස්සේ අපි බලනවා log වෙනකොට මෙයා දැනටමත් already exist user කෙනෙක්ද කියලා exist බලන්නේ if කියලා දාලා user කෙනෙක් නොවේ නම් දැනටමත් ඉන්න user කෙනෙක් නෙමෙයි නම් මෙයා අපි කියනවා return කරනවා JSON object එකක් විදිහට JSON message එකක් විදිහට අපි return කරනවා success fails message එකක් දෙනවා user doesn't exist. එහෙම user කෙනෙක් නැහැ කියලා. එහෙනම් අපි කියනවා මොකද? register වෙලා ඉන්න එහෙම user කෙනෙක් නැහැ. මේ user doesn't exist කියලා. user doesn't exist. ඊට පස්සේ මෙයා registered user කෙනෙක් නම් අපි මෙයාගේ password එක compare කරලා බලනවා. compare for const is match wait comment එකක් ඉදලා compare password එක compare කරනවා. ඊට පස්සේ කියනවා const is match is match කියලා දාලා කියනවා await එකෙන් password එක password එක bycrypt කරලා මේ password එක දීපු password එක register වෙලා ඉන්න user ගේ password එකයි මෙයා මෙතන දෙන password එකයි match වෙනවද කියලා බලන්න කියනවා. password එක bycrypt කරලා එහෙම ගැලපෙනවා නම් is.match එහෙම ගැලපෙන්නේ නැත්නම් අපි return කරනවා rest.json success fails message එකක් දෙනවා invalid credentials invalid credentials මෙහෙම user කෙනෙක් ඉඳලා දැන් මෙහෙම ඉස්සෙල්ලාම බලන්න මේ user කෙනෙක් ඉන්නවද කියලා
නෑ මෙතන තව තියෙනවා මට මෙතන පොඩි දෙයක් අමතක වුණා යූසර් කෙනෙක් ඉන්නවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන යූසර් කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඉස්සෙල්ලා යූසර් එක සයින් කරගෙන ඉන්න බෑ මෙතන අපි දෙනවා const කියලා දීලා user await const await user model එකකින් user model dot find one method එකකින් අපි දෙනවා මෙයා දීපු email එක මෙතෙන්ද වෙන්නේ user model එක කියලා කියන්නේ අපේ තියෙන database එක මෙතනින් access කරනවා find all කියන function එකෙන් අපි මෙන්න මෙතනින් request body එකේ මේ login වෙනකොට වෙන password එක දීලා කියනවා එහෙම මේ user කෙනෙක් ඉන්නවද කියලා එහෙම user කෙනෙක් ඉන්නවනම් ඒ userව මෙන්න මේ මෙතන හදන const එකට userට assign කරගන්නවා ඊට පස්සේ user කෙනෙක් ඉන්නවනම් එහෙම user කෙනෙක් නැත්තම් අපි මෙතනින් return කරනවා user doesn't exist කියලා user කෙනෙක් ඉන්නවනම් එයාගේ password එකයි මේ දෙන password එකයි compare කරලා බලනවා password එක match වෙනවද කියලා ඊට පස්සේ password එක match වෙලා එහෙම user කෙනෙක් ඉන්නවනම් log වෙනකොට අපි token එකක් create කරනවා browser එකට යවන්න browser එකේ generate token මේ token එක අපේ URL එකත් එක්ක යවනවා ඒක browser එකේ මෙයා store කරලා තියාගන්නවා const token create token user underscore id user.id ඊට පස්සේ මේක JSON message එකක් විදියට එවනවා suc ඊට පස්සේ error එකක් තියෙනවා නම් error එක print කරන්න කියලා දෙනවා console.login error message එකක් යවනවා status 500 error message එකක් යවනවා .json error multiple places to them ඊට පස්සේ දැනට බලමු login එකේ login user function එක ලිව්වා request body එකේ mail එකයි password ID extract කරගත්තා database එකේ find one කියන inbuilt function එකේ mail එක දීලා එහෙම user කෙනෙක් ඉන්නවද කියලා බලනවා user කෙනෙක් නැත්නම් මේ message එක return කරනවා ඉන්නවනම් දෙන password එකයි database එකේ තියෙන password එකයි compare කරලා බලනවා ඊට පස්සේ එහෙම ඒක හරිනම් ඊට පස්සේ අපි token එකක් create කරනවා token එක create කරලා success to කියලා එවනවා ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේක මේ function එක export කරගන්න ඕන එතනින් අපි export කරගන්නවා එතනින් export කරගෙන අපි router එකට ගිහිල්ලා user router එකේ අපි හදනවා user router post method එකක් හදනවා post method එකක් හදලා /login function එක මෙතන import කරගන්නවා login user මෙතන suggest කරලා තියෙන controller හරි ඉතින් import login user ඊට පස්සේ මේ user router එක server.js file එකෙන් point එක call කරා ඊට පස්සේ අපි postman එකට ගිහිල්ලා අපි බලමු අලුත් user කෙනෙක්ව register කරලා එයාව log කරන්න පුළුවන්ද කියලා බලමු අපි නමක් දාමු BIRTY
gmail.com කියලා පාස්වර්ඩ් email එකක් දාමු. පාස්වර්ඩ් එක දැම්මා. පාස්වර්ඩ් එක දාමු. 1 2 3 4 5 6 7 8. අපි බලමු. හරි. එයාට ටෝකන් එක ක්‍රියේට් වෙලා එයා රෙජිස්ටර් වුණා. අපි ඊට පස්සේ අපි ලොග් වෙන්න බලමු. අපි එන්ඩ් පොයින්ට් එක දුන්නේ ලොගින් කියලානේ මෙතන. මෙතන ලොගින් කියලානේ දුන්නේ. API user use route එක ඉස්සෙල්ලා register then login එක දුන්නා. ඊට පස්සේ login එක දීලා අපිට ඕන අපි මෙතන function body එක යවන්නේ මොකද්ද? අපි යවන්නේ request body එක යවන්නේ log වෙනකොට login වලදී අපි යවන්නේ mail එකයි password එකයි විතරයි. user name එක යවන්නේ නැහැ. ඒකින්ද අපි මෙතන user name එකකින් අයින් කරලා අපි යවන්නේ එක log වෙනවද කියලා. හරි. ඕකේ. ඒ කියන්නේ අපිට මේ complete successfully log වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන නම් මේක මේ අලුත් request එකක් විදිහට මෙතන යවන්න. මේක ඔන්න URL එක copy කරලා new කියලා අරගෙන http request එකක් ගන්න. අම්පින් ගන්න http request එක. මෙතනින් control V කරලා endpoint එක දෙන්න. මෙතනින් දෙන post method එක body එකට ගියා, row ගියා. මෙතනින් curly braces දැම්මා. email bertie@gmail.com password එක දෙනවා 1 2 3 4 5 6 7 8 හරි true හරි මෙයා log වෙන එකේ හැම වෙලාවෙදිම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ token එක වෙනස් වෙනවා. ඇයි token එක වෙනස් වෙන්නේ? හදිසියෙන් හිතන්නකො ඔයා log වුණා කියලා. එතකොට මේ token එක ඔයාගේ browser එකේ මේ browser එක save කරගන්නවා. ඒ වෙලාවේදී කවුරු හරි hacker කෙනෙක් ඔයාගේ browser එකට ඇවිල්ලා මේ token එක අරගෙන එයාට පුළුවන් මේක encrypt කරලා ඔයාගේ password එක හොයාගන්න. හැබැයි අපි මේකෙදි ඔයා මේකෙන් ආයි sign out වෙලා ආයි log වෙනකොට ඔයාට create කරගන්නේ මේ වෙන token එකක් create කරගන්නවා. එතකොට එතකොට ඒ token එකෙන් අරයට මේ encrypt කරනකොට එන්නේ වෙන password එකක්. මේක ඉස්සෙල්ලම මේ ඔයා log වෙලා ඉනකොට මේ token එක මේ වෙබ් බ්‍රවුසර් එකේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ හැකර් කෙනෙක් ඇවිල්ලා මේ token එක අරගෙන එයාට log වෙන්න පුළුවන්. හැබැයි මේක වෙනස් වෙනකොට මේ හැකර් කෙනෙක් මේ token එක ගත්තට ඔයාගේ ඇත්ත email password දීලා login වෙන හැම සැරේකම මේක මේ වෙනස් වෙන හන්ද මේ token එක වෙනස් වෙන හන්ද හැකර් කෙනෙක් ඇවිල්ලා මේක එකපාරක් මේ token එක ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේක මේ වෙනස් වෙලා තියෙන හින්දා. ඒක තමයි අපි මේ token එක මේ වෙන්නේ. මේ token එක අපිට physically පේන්නේ නැහැ. මේ token එක physically පේන එකම තැන තමයි මේ මෙතන postmat මේ මෙන්න මෙතන URL එකෙන් postman එකෙන් මේක යවනකොට විතරයි පේන්නේ. එහෙම නැතුව අපි මේක අර මේ login වෙනකොට හරි sign up මේ අපි website එක ඇතුළේදී form එක ඇතුළේදී අපිට මේක create වෙනවා පේන්නේ. ඊට පස්සේ අපි product එකක් දාන්න බලමු. ඉතින් product user කෙනෙක් log වුණා. user කෙනෙක් site register කරා log වුණා. අපි දැන් බලමු අපේ product එකක් database එකට යවන්න. ඊට කලින් අපිට මේකේ අපි product එකක් යවනකොට අපි product එකේ photos යවනවානේ. අපි photos යවනකොට අපි server එක ඇතුලේ අපි internal storage එකක් handle කරලා internal storage එකක් හදාගන්න ඕන. ඒ product එක temporary storage කරගන්න. ඒකට අපි Malta use කරා. ඒ Malta dependency එකක් විදිහට ඔයගලන්ට ඉස්සෙල්ලට මතක ඇති අපි install කරා. මෙන්න මෙතන මේ install වෙලා තියෙනවා. නැත්නම් මෙතන command prompt එකේ මෙතන terminal එකේ Malta import කරගන්න. Malta import කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙතන Malta කියලා version එකක් එක්ක එනවා. ඊට පස්සේ මෙතන middleware කියලා අපි ඉස්සෙල්ලා හදුව folder එක ඇතුලේ folder එකක් හදන්න malta.js කියලා. middleware එක ඇතුලේ හදනවා file එකක් හදනවා malta.js. ඊට පස්සේ Malta කියලා හදලා ඒක import කරගන්නවා Malta වලට. import කරගෙන අපි
ඒක මිඩල් එයාට ඇතුලේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් හදනවා. ස්ටෝරේජ් එකක් හදනවා. ඒගොල්ලන්ගේ ඩොකියුමන්ටේෂන් එකේ තියෙන විදියට තමයි මේක හදන්නේ ස්ටෝරේජ් එක. ඩිස්ක් ස්ටෝරේජ් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ මේක ඩිෆයින් කරලා දීලා තියෙනවා මේක හදන විදිය. ෆයිල් නේම්, function request file call back. null file terminal name. const upload करना, upload malt මොකද අපි අප්ලෝඩ් කරන්නේ malt වලින් මේ හදාගත්ත ස්ටෝරේජ් එක. මේ ස්ටෝරේජ් එක අපි මේ අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ ෆයිල් එක පිටින්ම අපි එක්ස්පෝර්ට් කරගන්නවා වෙන ෆයිල් එකක පාවිච්චි කරන්න පුළුවන් විදියට. default upload. හරි. මිඩල් එක කන්ෆිග් කරගත්තා. හවුල නැහැ. storage monitor disk storage file name function request file callback. හරිනේ. හරි මේ විදිහට හදාගත්තා. ඔයගොල්ලන්ගේ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ડોකියුමන්ටේෂන් එකට ගියොත් මේක හදන විදිහ ඒගොල්ලෝ තියලා තියෙනවා ස්ටෝරේජ් එක කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ අපි යනවා controller එකට. controller එකේ ෆයිල් එකක් හදනවා. product controller හරි අපි config මල්ටි එක හදාගත්තා. මල්ටි ඉන්ටර්නල් ස්ටෝරේජ් එක හදාගත්තා. ඊට පස්සේ අපි controller එකේ ෆන්ක්ෂන් එකක් හැදුවා. user login එකට register user හැදුවා. මේ ටික හදාගත්තා විතර. ඊට පස්සේ අපි controller එකේ තව ෆයිල් එකක් හදනවා. product add කරන්න. product.js add product controller.js කියලා හදුවා. js කියලා හදුවා. ඊට පස්සේ අපි ඕකට express import කරගන්නවා. product controller එකට අපි මෙතන import කරගත්තා. validator pycrypt මේ ටික අපිට මේ විදිහටම මෙතෙන්දී ඕන. product controller එකට අපි ඉස්සෙල්ලාම validator නම් අවශ්‍ය එකක් නැහැ. අපි මෙතන validate කරන්න මුකුත් නැති හින්දා අපි ඉස්සෙල්ලාම මල්ට ඉම්පෝර්ට් කරගන්න නැති විදිහට මල්ට මෙතන හැදුවා නේද? controller s මල්ට මෙතන මල්ට ඉම්පෝර්ට් කරලා ස්ටෝරේජ් එක හැදුවේ. අපිට මෙන්න මේක ඉම්පෝර්ට් කරපු ඩිස්ක් ස්ටෝරේජ් එක ඕන මෙතන යූස් කරන්න. සේව් කරන්න මෙතන මේකට දෙනවද රවුටර් එකට දීලා ගන්නවද? අපි normal විදිහට හදාගෙන යන්න ප්‍රොඩක්ට් එක බලමු මොකද කොහොමද වෙන්නේ කියලා. user controller එකේ product controller එකේ අපිට මෙතන product එක දාන්න ඕන. අපි cloud එක import කරගමු. P2 cloudinary from cloudinary. මෙතන configuration වලදී cloudinary import කරපු විදිහටම තමයි import කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන cloudinary import කරගෙන product එකක් save කරන්න අපි හදපු product model එක මෙතනින් ගන්න ඕන. model අපි product model එක හදලා තිබ්බේ නෑනේ. අපි ඉස්සෙල්ලා product model එක හදන්න ඕන product එකේ database file එක. අපි හිතන හදනවා ෆයිල් එකක් new file product model.js product model.js product model එක හදනවා මෙතන product model.js product model එක හදන අපි මෙතන import කරගන්නවා mongoose import mongoose from mongoose
mongoose වලින් export කරගත්තා. අපි කලින් හදපු schema එක විදිහටම product schema එක හදනවා. product schema කියලා object එකක් හදනවා mongoose වලින්. mongoose.schema අපි මෙතෙන්ට දෙනවා ස්කීමා එක මම වීඩියෝ එකේ හදන්න ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න ස්කීමා එක හදන්නේ හරි මම වීඩියෝ එක ස්ටොප් කරලා මේ ස්කීමා එක දාගත්තේ මේ විදිහට ස්කීමා එක හදනවා name එක string return මේ name එක type එක string required true description type string required true price එක type එක number එක ඊට පස්සේ image අපි image add කරන්නේ array එකක් විදිහට ඊට පස්සේ category string sub category cut string size එක අපි sizes ගොඩක් අපි දෙන product වලට sizes කීපයකින් දෙන්න බලාපොරොත්තු වෙනවා sizes array එකක් විදිහට pass කරන්න යනවා ඊට පස්සේ best seller එකේ type එක boolean ඒ කියන්නේ true false value එක තමයි අපි යවන්නේ ඊට පස්සේ date එක number type එකෙන් යවනවා ඊට පස්සේ අපි මෙතන database එක create කරන්න අවශ්‍ය code එක ලියා ගන්නවා product model mongoose dot model models dot product mongoose dot model product කියලා දෙන්න product කියලා දීලා අපි මෙතන පාස් කරනවා product කියලා column එකක් හදන්න මොකෙන්ද product schema එකේ හරි ඊට පස්සේ අපි ඔක export කරගන්නවා export default විදිහට product schema එක product model එක schema එකනේ අපි අද product model එකේ object එක ඉතින් මෙතනින් export කරගන්නවා product model එක export කරගෙන ඉවර වෙලා අපි යනවා product control එකට ගිහලා අපි මේක cloud එකේ import කරගත්තා ඊට පස්සේ මෙතන අපි product model එක import කරගන්නවා import product model या suggest කරලා දීලා තියෙනවා product model එක import කරගත්තා ඊට පස්සේ අපි function එකක් ලියනවා product add කරන්න comment එකක් දාගන්නවා add product model මේක ලියනවා const add product දාලා මේක async function එකක් විදිහට ලියනවා parameters එකක් දෙනවා request response ඊට පස්සේ try catch block එකක් ලියනවා try catch අපි try catch block එකේ request body එකෙන් product එක save කරන්න ඕන දේවල් ටික කියන්නේ product එක save කරන්න ඕන මෙතන product model එකේ මෙන්න මේ හදපු ටික මේ ටික අපි මේ විදිහටම copy කරලා අපි product control එකේ මෙතන const කියලා දාගන්න. ඔයගොල්ලෝ මේක බලාගෙන හරි බලාගෙන පුළුවන් නම් බලාගෙන නැත්නම් එකකින් copy කරලා ගන්න. මම එක ගන්නම් ඒක එකකන් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ගන්න මම ඒක ඉක්මනට වීඩියෝ එක අතරතුරේ මම මේක type කරගන්න. copy කරලා paste කරගන්න. හරි අපි දැන් request body එකේ name එකයි description එකයි price එකයි category එකයි sub category size best seller ඒ කියන්නේ මෙන්න මේ model එකේ name description price මෙන්න මේ image එක හැරෙන්න category sub category size best seller date එක නැතුව අපි ගන්නවා date එක අපි දෙන්නේ date එක අපි save කරන විදිහ අපි මේක හදාගෙන ඉන්නකොට මම කියන්නම් ඊට පස්සේ අපිට මේකට දැන් images ඕනනේ අපි images ටික අපි මේ image හැදුවේ array එකක් විදිහනේ මේ array එකේ අපි image හතරක් හදන්න යනවා. ඒ හතර අපි ඉස්සෙල්ලම මේ විදිහට assign කරගන්න. const image to const image
3 const image 4 කියලා අපි මේක assign කරගන්නවා. double quotation එකෙන්. ඊට පස්සේ අපි කියනවා request body එකේ request file එකේ තියෙන request.file file එකේ තියෙන image එක assign කරගන්න. image 1 admin index එක 0 වෙන. image 1 එකේ 0 index එක. මේක මේ විදිහටම ඉතින් දෙනවා. මේක වීඩියෝ එක පෝස්ට් කළා මේක දාන්න නැත්නම් නිකන් කාලේ ගොඩ නාස්ති වෙන හන්දා. හරි අපි දැන් images 4ට images 4 හදාගත්තා. ඊට පස්සේ image 4 හදාගෙන ඉවර වෙලා images 4 හදන්න අදාළ const variables ටික හදාගත්තා. ෆයිල් එකකින් අරගෙන ඒකේ index 0 එකේ තියෙන image එක මේ image 1 image 2 image 3 image 4 කියලා මේ variables වලට assign කරගන්නවා. ඊට පස්සේ අපි මේ const එකක් බලලා හදලා කියනවා images කියලා හදනවා. const කියලා images කියලා එකක් හදලා මේ එකක හරි මේ image 1 image 2 image 3 කියලා මේ එකක හරි undefined image එකක් තියෙනවා නම් ඒක filter කරලා අයින් කරලා දාන්න කියලා අපි code එකක් ලියනවා. image 1 image 1 or image 2 or image 3 or image 4 or image 4 මේ එකක හරි තියෙනවා නම් ෆිල්ටර් කරන්න තියෙනවා. ෆිල්ටර් කරන්න item මේක parameter එකක් දෙනවා item මේ parameter එකෙන් ගන්න මේ images කියන මේ ගත්ත ටික ඔක්කොම ආයෙ මේකට දාගන්නවා. ඒක තමයි මේ parameter එකෙන් වෙන්නේ. ඊට පස්සේ arrow function එකක් ලියනවා item not equal undefined කියලා. filter කරලා undefined එක අයින් කරන්න කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ එතකොට මේ images කියන array එකට ගන්නේ මේ හදපු මේ array එකට ගන්නේ undefined එක අයින් කරලා. ඊට පස්සේ අපි variable එකක් හදනවා let වලින් image url කියලා හදලා await කියලා function එකක් දීලා promise එකෙන් අපි කියනවා සියලුම upload එකම වෙලාවේ සියලුම එකම වෙලාවේ අප්ලෝඩ් කරන්න කියනවා cloudlet එකට. ඒකයි මේ promise කියන keyword එක දෙන්නේ. promise all images කියන්නේ අපි හදපු array එක images dot map කරන්න කියනවා. async වලින් මෙතනින් ලියනවා function එකක් item let result එක ගන්න await එකෙන්ද cloudinary cloudinary dot upload දෙකට call කරලා
upload කියන මෙතඩ් එකට අප්ලෝඩ් කියන මෙතඩ් එකට කෝඩ් කරලා අප්ලෝඩ් කරන ෆන්ක්ෂන් එක මේ එකෙන් අපේ item path එකයි item dot path එකයි item එක path එකයි resource type එක අප්ලෝඩ් කරනවා resource type එක image විදියට දීලා resource type එක දෙනවා image එක විදියට මේ විදිහට තමයි image URL එක Cloudinary වලට යවන්න return කරනවා return කරනවා result secure URL එක හරි ඊට පස්සේ යවන්න දාලා මේ Cloudinary එකට යවන්න දාලා logic එක හැදුවා ඊට පස්සේ අපි variable එකක් හදනවා product data කියලා product data කියලා variable එකක් හදලා product data කියලා variable එකක් හදලා මේ ගත්ත ටික අපේ database එකේ තියෙන ටික name මේ පිළිවෙලටම database එකේ database file එකේ තියෙන ටික ඒ පිළිවෙලටම product model එකේ මේ පිළිවෙලටම name description category price subcategory size image date මේ ටික මේ විදිහටම copy කරලා අරගෙන අපි මෙතන controller එක ඇතුලේ product controller එක ඇතුලේ paste කරගන්නවා මම මෙතන ලියන්න type කරලාම දාන්න name description price අපි price එක දෙන්නේ number format එකකින් number දෙන price එක number විදිහට convert කරන්න කියලා කියනවා අපි කියනවා අපි දෙන මේ අපි එවන price එක ගන්නේ number එක ගන්න ඒක අපි price එක කියලා මේ front end එකකින් එවන්නේ number එක ගන්න ඒ number එක price එකක් විදිහට convert කරලා save කරන්න කියලා කියනවා ඊට පස්සේ subcategory best seller save කරන්න කියලා කියනවා අපි මේ විදිහට best seller එවලා තියෙන්නේ true විදිහට නම් best seller front end එකෙන් එවලා තියෙන්නේ true විදිහට නම් true value එකක් assign කරන්න එහෙම නැත්නම් false විදිහට assign කරන්න ඊට පස්සේ sizes වලට අපි අර එවන array එක JSON වලින් pass කරන්න array එකක් විදිහටම pass කරනවා size ඊට පස්සේ images array එකට අපි Cloudinary එකට දාපු යවන image URL එක Cloudinary එකට යවන image URL එක assign කරනවා ඊට පස්සේ date එකට මෙතන date කියන එක දැම්මේ මෙතන date දැම්මේ නෑ මෙතන subcategory වලින් පස්සේ price එකෙන් පස්සේ description එකෙන් පස්සේ මෙතන එන්න ඕන category එක category එන්න ඕන ඊට පස්සේ date එක මෙතන model එකේ දැන් මේ product model එකේ simple d එකකින් අපි ඒක ඒ විදිහට copy කරගෙන product control එකේ date එකට දෙනවා පිටිනෝ මේක අද දවසේ විදිහට අද date එක add කරගන්න කියලා. හරි. අපි දැන් product data variable මේ object එකක් හැදුවා. object එකක් හදලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ object එකෙන් තව අලුත් object එකක් හදනවා save කරගන්න අවශ්‍ය වෙයි. const product new product model එකෙන් හදන්න කියනවා අපි දීපු product data දාලා product කියලා
await product dot save ඊට පස්සේ මෙතන catch block එකේ ලියනවා අපි error එකක් තියෙනවා නම් ඒක execute වෙන්න කියලා console dot log error ඒක console එකේ print කරන්න එහෙම නැත්නම් test.json success fails now message එකක් දෙන්න error message අපි දැන් product එක add කරගන්න ඕන link එක හදලා තියෙන්නේ ඊට පස්සේ අපි මේ function එක මෙතනින් export කරගන්න ඕන function එක මෙතනින් export කරගන්න මෙතනින් එළියෙන් කියනවා export default ගන්න මෙතන add product function එක මෙතනින් export කරගන්න ඊට පස්සේ route එකට ගිහිල්ලා අපි හදනවා router වල product route කියලා folder එක file එකක් හදනවා product routes product route .js හරි අපි ෆයිල් එක හදලා මෙතන import කරගන්නවා express import කරගන්නවා ඊට පස්සේ අපි අතනින් export කරපු function එක import කරගන්නවා ඊට පස්සේ අපි Malta import කරගන්නවා අපේ URL එක pass කරන්න අපේ internal storage එක pass කරන්න upload middleware malta.js Malta import කරගන්නවා ඊට පස්සේ අපි මෙතනින් router එක හදනවා const product router එක හදනවා ඒක express වල router එකෙන් call කරගන්නවා හරි ඊට පස්සේ product අපි router define කරගන්නවා product router dot post endpoint එක ලියනවා /add කරන්නේ අපි user schema එක ලියනවා function එක add product මෙතන අපි කමාවක් දාලා මෙතන අපි images ටික upload කරනවා අපේ Malta හදපු Malta වලින් ඒක ලියනවා upload fields වරහනක් දාලා ඊට පස්සේ ආයි curly braces දාලා name image 1 එකේ දෙන්නේ max count එක අපි දෙනවා එකක් හරි ඊට පස්සේ මේක මේ විදිහටම copy කරගන්නවා copy කරලා ඉවර වෙලා paste කරනවා තුන් පාරක් අපි images 4යි දාන්නේ එතකොට මේ 4ට name දෙනවා image max count එක image 2 මෙතන දෙනවා image 3
මෙතන දෙනවා image 4 කියලා අපි ප්‍රොඩක්ට් එකක් මල්ටි වලින් ප්‍රොඩක්ට් එක මේ සේව් කරපු ප්‍රොඩක්ට් එක යවන්න අදාළ ෆීල්ඩ් එක අප්ලෝඩ් ෆයිල් එක ලියමු. ඊට පස්සේ අපිට තියෙනවා server.js ෆයිල් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක ලියන end point එක ලියන්න. එතන ලියනවා app.use API product අපි import කරගන්නවා product router එක. product router එක දෙන්නේ අපි product router එක import කරගෙන. product router එක මෙතන අපි හදමු product router එක. product router එක දෙන්නේ නැත්තේ මෙතන product router එක මේ export කරලා නැති හින්දා product router එක මෙතනින් export කරගන්න. ඒක export කරගන්න. මෙතනින් export කරගන්නවා. export default product router export ඊට පස්සේ server.js ෆයිල් එකට ගිහිල්ලා මෙතන කමාවක් දාලා product router එක මේක මෙතනින් දෙනකොටම ඉතින් මෙයා auto import කරගන්න. හරි. ඊට පස්සේ අපේ මෙතන මොකක්ද error එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මෙයා කියන්නේ? error එකේ කියනවා error module not found. See user yes desktop bootcamp backend controller product controller කියලා එකක් ලු. කොහෙද තියෙන්නේ? බලමු මෙතන product router එකේ. මෙන්න මෙතන JS දීලා නැහැ. product model controller එකට මෙතන JS දීලා නැහැ. අපි දැන් product router control එක හදාගත්තා. අපි බලමු දැන් මෙතනින් errors මොනවා හරි තියෙනවද කියලා. errors මොනවා හරි තියෙනවද? එහෙම errors තියෙනවා නම් ඒ ටික fix කරලා ඉවර වෙලා අපි postman use කරලා database එකට file එකක් යවමු. මේ product එක add කරමු.